සුබ දවසක් පුතේ මේ accounting trust YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඒතර පුතේ අපි අද කතා කරනවා ළමයි ඔයගේ පොඩි අවුලක් තියෙන මෙන්න මේ වට්ටම් සම්බන්ධ ගනුදෙනු පිළිබඳව. හරි right. ඒතර පුතේ වට්ටමක් කියන්නේ කිසියම් ගනුදෙනුවක වටිනාකමින් කරනු ලබන අඩු කිරීමකට අපි කියනවා වට්ටම්. බලනවා ව්‍යාපාර ලෝකේ විවිධ ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ ගනුදෙනුවේ වටිනාකමෙන් කරනු ලබන අඩු කිරීමට අපි කියනවා පුතේ වට්ටම් කියලා සරලව. පුතේ මෙන්න මේ වට්ටම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි වෙළඳ වට්ටම්, අනිත් එක මුදල් වට්ටම්. ඒතර පුතේ මෙන්න මේ මුදල් වට්ටම පුතේ අපි ආයෙ කොටස් දෙකකට බෙදෙනවා. දුන් වට්ටම් සහ ලද වට්ටම් ලෙස. ඒතර මේක තමයි පුතේ වට්ටම් වර්ගීකරණය කරන ආකාරය. ඒතර අපි බලමු මොකද්ද මේ වෙළඳ වට්ටම් කියන්නේ? මොකද්ද මේ මුදල් වට්ටම් කියන්නේ කාරණය. right. පුතේ වෙළඳ වට්ටමක් කියන්නේ මෙන්න මේක. කිසියම් භාණ්ඩයක් මිලදී ගන්න අවස්ථාවේදී කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න අවස්ථාවේදී එම භාණ්ඩේ හෝ සේවාවේ වටිනාකමින් සිදු කරන අඩු කිරීම. උදාහරණයකට මේ හිතන්න මෙන්න ඉන්නවා A කියන පුද්ගලයෙක්. මෙයා A right. මෙයා යනවා ව්‍යාපාර ආයතනයකට යනවා. මේ තියෙන ව්‍යාපාරය. මෙන්න මේ ව්‍යාපාර ආයතනයට ගිහිල්ලා ඒ මිලදී ගන්නවා ටීවී එකක්. right මේක තමයි ටීවී එක. හරි. එතකොට මේ ටීවී එකේ පුතේ අපිට ගහලා තියෙනවා මෙන්න මේම ටීවී එකේ වටිනාකම රුපියල් ලක්ෂයයි. right ඒ වගේම ගහලා තියෙනවා ටීවී එකේ අයිනකින් මෙන්න මේ විදිහට ගහලා තියෙනවා 10%ක ඩිස්කවුන්ට් එකක් කියලා. 10%ක වට්ටමක් කියලා ටීවී එකේ අයිනකින් ගහලා තියෙනවා මෙන්න මේ ටීවී එක. හරි. එතකොට මේ කස්ටමර් මේ ටීවී එක ගන්න ගියාම පුතේ මේ කස්ටමර්ගේ ටීවී එකේ වටිනාකම ලක්ෂයක් වුණාට කස්ටමර්ට හම්බ වෙන මේ ලක්ෂයට 10%ක වෙළඳ වට්ටමක්. right එතකොට කස්ටමර් පුතේ ගෙවන්න ඕන කීයද? එතකොට මෙතන අපි වෙළඳ වට්ටම ගන්න කරන්නේ කොහොමද? වෙළඳ වට්ටම අපි ගන්න කරන්නේ පුතේ මෙන්න මේ ලක්ෂයට ಗುಣ කරනවා 10%ක වට්ටම. එතකොට අපිට එනවා වෙළඳ වට්ටම රුපියල් 10000ක් විදියට. එතකොට කස්ටමර් මේ ටීවී එක මිලදී ගන්න වෙලාවේ මිලදී ගන්න අවස්ථාවේදී කස්ටමර් මේ ටීවී එක ලක්ෂයක් ගෙවන්න ඕනේ නැහැ. ඒතකොට කස්ටමර් ගෙවන්න ඕන මෙන්න මේ වෙළඳ වට්ටම අඩු කරාට පස්සේ මේ ලක්ෂයෙන් කස්ටමර් ගෙවන්න ඕන රුපියල් 90000යි. right මෙන්න මේ විදිහට කිසියම් භාණ්ඩයක ලකුණු කළ වටිනාකමින් කරන අඩු කිරීමට කියනවා පුතේ වෙළඳ වට්ටම් කියලා. පුතේ භාණ්ඩයක් මිලදී ගන්න අවස්ථාවක් වගේම ව්‍යාපාරික විවිධ ගනුදෙනු වෙන්න පුළුවන්. අත්පිට විකුණුම් වෙන්න පුළුවන්, ණයට විකුණුම් වෙන්න පුළුවන්, අත්පිට ගැනුම් වෙන්න පුළුවන්, ණයට ගැනුම් වෙන්න පුළුවන්. මේ ඕනෑම ගනුදෙනුවකදී ගනුදෙනුව සිදු වෙන අවස්ථාවෙන්දී දෙන ලබන වට්ටමට අපි කියනවා පුතේ වෙළඳ වට්ටම් කියලා. දැන් මේ බලන්න මම තව උදාහරණයක් කිව්වොත් right මෙන්න මේ ව්‍යාපාරය right මෙන්න මේ B කියන මිනිස්යාගෙන් ගන්නවා රුපියල් 20000ක භාණ්ඩ. හරි. මෙන්න මේ 20000ක භාණ්ඩ මේ ව්‍යාපාරයේ ගනිද්දී එයාට හම්බ වෙනවා මේ ගන්න මිලදී ගන්න අවස්ථාවේදීම 10%ක වට්ටමක්. right. එතකොට මේ 10% බැලුවම පුතේ මෙයාගේ වෙළඳ වට්ටම ඉන්නේ 20000ට 10%ක් බැලුවම මෙයාගේ වෙළඳ වට්ටම වෙනවා රුපියල් 2000ක් කියලා. වෙළඳ වට්ටම වෙනවා කීයද රුපියල් 2000ක් කියලා. එතකොට පුතේ මෙයාගේ මේ මිලදී ගන්නා භාණ්ඩවල ව්‍යාපාරේ පැත්තෙන් පොත්වල වාර්තා කරද්දී 20000 අපි වාර්තා කරනවද? නැහැ. පුතේ අපි වාර්තා කරන්නේ මෙන්න මේ 20000 ඉන් මේ වට්ටම අඩු කරාම වෙළඳ වට්ටම අඩු කරලා රුපියල් 18000 විතරයි. right. ඒතර පුතේ මතක තියාගන්න මේ වෙළඳ වට්ටම් කියන 2000 අපි ගිණුම්ගත කිරීමක් සිදු කරන්නේ නැහැ. ගිණුම් කරන්නේදී වෙළඳ වට්ටම අපි ගිණුම්ගත කිරීමක් කරන්නේ නැහැ. අපි මෙන්න මේ 18000 කියන වටිනාකම තමයි පුතේ අපි ගිණුම් පොත්වල වාර්තා කරන්නේ. right. okay. හරි. ඊට පස්සේ මම වෙළඳ වට්ටම් ඇති වෙච්ච විදිය වෙළඳ වට්ටම් ගිණුම්ගත කිරීමට අදාළව පසුබිම් මම ඔයාලට කතා කරා. දැන් මම කතා කරන්නම් මුදල් වට්ටම් සම්බන්ධව. පුතේ මුදල් වට්ටම් කියන්නේ හරිය ලස්සන තියරියක් තියෙන බලන්න. right. එතකොට මම මතක ගන්නවා. හරි. මෙන්න තියෙනවා පුතේ ව්‍යාපාරය. right. මෙන්න තියෙනවා ව්‍යාපාරය. හරි මේක මම නම් කරනවා ABC ව්‍යාපාරය. හරි. ඒතර බලන්න පුතේ
මේ ව්‍යාපාරය ABC ව්‍යාපාරය භාණ්ඩ විකුණනවා ණයට. භාණ්ඩ විකුණනවා පුතේ ණයට. හරි. එතකොට ණයට භාණ්ඩ විකුණද්දී අපි දන්නවා මෙන්න මේ ණයට භාණ්ඩ මිලදී ගන්න පුජ්‍යලයා ලබා ගන්න පුජ්‍යලයාට අපි කියනවා පුතේ ව්‍යාපාරේ පැත්තෙන් කවුද කියන්නේ ණය ගැති. right ණය ගැති නැත්නම් පුතේ මෙයාට අපි කියනවා වෙළඳ ලැබිය යුතු දෑ. ණය ගැති නැත්නම් අපි කියනවා වෙළඳ ලැබිය යුතු දෑ. හරි. ඒතකොට ව්‍යාපාරය අපි හිතමු මෙයාට විකුණනවා රුපියල් 50000ක භාණ්ඩ. 50000ක භාණ්ඩ විකුණනවා. 50000ක භාණ්ඩ විකුණද්දී මෙයා කියනවා ණය ගැතියෝ. හරි. මං ඔයාට 50000ක භාණ්ඩ ණයට විකුණනවා. ඔයා මේ වටිනාකම දින 10කින් ගෙවුවොත් පුතේ ව්‍යාපාර අය වෙන්න ඕනේ මේක. මේ වටිනාකම දින 10කින් ගෙවුවොත් මම ඔයාට දෙනවා 100ට 10ක වටිනාකම. දැන් පුතේ බලන්න මේ ණය ගැතියා මේ දින 10කින් ගෙවද්දි මෙයාට 110ක වට්ටමක් හම්බ වෙනවානේ. ඒතකොට ණය ගැතියා මොකද්ද කරන්නේ? ඉක්මනින් මේ ණය මුදල් ගෙවනවා. ඒතකොට ණය මුදල් ගෙවද්දි පුතේ ව්‍යාපාරේ පැත්තට ව්‍යාපාරේ 50000ම හම්බ වෙන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරට හම්බ වෙනවා කීයද හම්බ වෙන්නේ? ඒතකොට ණය ගැතියා කියන්නේ 50000ක. ඒතකොට මෙතන ව්‍යාපාරේ පුතේ මෙයාට වට්ටම දෙන්නේ. ඒතකොට මෙන්න මේ වට්ටම අපි හඳුනා ගන්නවා පුතේ දුන් වට්ටම විදියට. දුන් වට්ටම. ව්‍යාපාරේ පැත්තෙන් හිතන්නේ. ව්‍යාපාරනේ පුතේ ණය ගැතියට වට්ටම දුන්නේ. හරි. ඒතර මේ වට්ටම අපි හඳුනා ගන්නවා දුන් වට්ටම් විදියට. එතකොට මේ දුන් වට්ටමේදී පුතේ අපි මෙතන ණය ගැතියන්ගේ මුදල් අය කරද්දී දැන් මෙයාගේ අපිට 50000 හම්බ වෙනවද නැහැ. 50000 10ක් කියන්නේ පුතේ රුපියල් 5000යිනේ. ඒතර මෙයාගේ දුන් වට්ටම වෙන්නේ 5000යි. හරි. ඒතර මෙයාගෙන් ව්‍යාපාරට හම්බ වෙන්නේ කීයද? මෙයාගෙන් ව්‍යාපාරට හම්බ වෙනවා කීයද පුතේ? මුදලින් කීයද හම්බ වෙන්නේ? 45000. දැන් ඔයා බලන්න රුපියල් 50000ක භාණ්ඩ ණයට විකුණලා රුපියල් 40000යි පුතේ ව්‍යාපාරට රුපියල් 45000 ව්‍යාපාරට හම්බ වෙන්නේ. හැබැයි ඇයි ව්‍යාපාර මේ වට්ටම් දෙන්නේ? මේ ඉක්මනින් ණය මුදල් ටික අය කරගන්න පුතේ. මේ ණය මුදල් ටික අය කරගන්නයි ණයට නේ විකුණන්නේ. හරි. එතකොට පුතේ දැන් 50000ක් හම්බ වෙන්න ඕන තැන 45000යි ලැබෙන්නේ. ඒක නිසා පුතා මෙන්න මේ දුන් වට්ටම් ටික අපි හඳුනා ගන්නවා මොනවටද? ව්‍යාපාරයේ වියදමක් විදියට දුන් වට්ටම් හඳුනා ගන්නවා. ඒතකොට මේ ගිණුම්ගත කරද්දී මේ වට්ටමත් ගිණුම්ගත වෙනවා. ඊට අමතරව ණයගැතියන්ගෙන් ලද මුදලත් ව්‍යාපාරයේ ගිණුම් පොත්වල ගිණුම්ගත කරන්න ඕනේ. එතකොට අපි මුදල් වට්ටම් වලින් දුන් වට්ටම් අනිවාර්යයෙන්ම ගිණුම්ගත කිරීමක් සිදු වෙනවා. හරි. ඒතකොට ඔන්න ඔය විදියට තමයි පුතේ ව්‍යාපාරයක දුන් වට්ටම් බිහි වෙන්නේ. හරි. මෙන්න බලන්න ව්‍යාපාරයක ලද වට්ටම් බිහි වෙන විදිය. මෙන්න තියෙනවා පුජ්‍යලයක් ඉන්නවා. දැන් මෙතනදී වෙන්නේ ව්‍යාපාරයේ විසින් භාණ්ඩ ණයට ගන්නවා. දැන් මෙතන භාණ්ඩ ණයට ගන්නේ කවුද? ව්‍යාපාරය දැන් භාණ්ඩ ණයට ගන්නවා. එතකොට ව්‍යාපාරේ භාණ්ඩ ණයට ගනිද්දි පුතේ මෙන්න මේ ඇති වෙනවානේ පාර්ශවයක්. දැන් මෙයාට කියනවා පුතේ අපි ලස්සන නමක් ණය හිමි. දැන් ණය හිමියෝ නැත්නම් ණය හිමි කියන්නේ. නැත්නම් මේකට අපි කියන්න පුළුවන් පුතේ වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. හරි. හිතන්න මේ ව්‍යාපාරේ ගන්නවා රුපියල් ලක්ෂයක භාණ්ඩ. හරි. ඒතර ව්‍යාපාරේ පැත්තෙන් දැන් මෙතන උනේ මොකද්ද? භාණ්ඩ මිලදී ගැනීම. හරි. ඒතර ව්‍යාපාරේ පැත්තෙන් ලක්ෂයක භාණ්ඩ ගනිද්දී මෙන්න මේ ණය හිමිය මෙන්න මෙහෙම කතාවක් කියනවා. ව්‍යාපාරය මම උඹට ලක්ෂයක භාණ්ඩ දීලා තියෙන්නේ. ඔයා මේ ලක්ෂයක භාණ්ඩ ණයට ගත්ත භාණ්ඩ ටිකට මුදල් මට දින 10කින් ගෙවුවොත් ඔයාට දෙනවා 110ක වට්ටමක්. දැන් පුතේ ව්‍යාපාරේ පැත්තෙන් හිතන්නකෝ. ව්‍යාපාරේ පැත්තෙන් හිතන්නකෝ. ඒතකොට මේ ණය හිමියන්ගෙන් ව්‍යාපාරට මොනවද වෙන්නේ වට්ටම? ලැබෙනවා. ලැබෙනවා. ඒක නිසා මේ වට්ටම අපි හඳුනා ගන්නවා පුතේ මොන වට්ටම් විදියටද? ලද වට්ටම් විදියට. හරි. එතකොට පුතේ බලන්න දැන් ඒතකොට දින 10ක් ඇතුළත සල්ලි ගෙවුවොත් ABC ව්‍යාපාරය ලක්ෂයක්ම ගෙවන්න ඕනේ නැහැ. right. ඒතකොට එයා ගෙවන්න ඕන ලක්ෂ 10ක් බැලුවම රුපියල් 10000යි නෙන්නේ. ලක්ෂ 10ක් බැලුවම අපිට එන්නේ රුපියල් 10000යි. right. ඒතකොට ලද වට්ටම් කියේ 10000යි. ඒතකොට ව්‍යාපාරය ගෙවන්න ඕනේ කියන පුතේ 90000යි. ලද වට්ටම් කියන්නේ අපිට ලද වට්ටමෙන් අපි රුපියල් 10000යි. මෙන්න මෙතෙන්දී රුපියල් ලක්ෂයක් ගෙවන්න ඕන තැනට ව්‍යාපාරය ගෙවන්නේ 90000යිනේ. අන්න ඒක නිසා පුතේ අපි හඳුනා ගන්නවා ලද වට්ටම් කියන්නේ ආදායමක් කියලා. මෙන්න මේක නිසා පුතේ අපි ලද වට්ටම් සහ දුන් වට්ටම් කියන දෙකම ගිණුම්ගත කරනවා. මෙතන ලද වට්ටමක් ගිණුම්ගත වෙනවා, මුදල් ගෙවීමක් ගිණුම්ගත වෙනවා. අන්න ඔහොම තමයි පුතේ මුදල් වට්ටම් වල ලද වට්ටම් සහ දුන් වට්ටම් ඇති වෙන්නේ. ඒතකොට මේකේ බේසික් එක තමයි පුතේ මෙතන ණයට නෙමෙයි ගන්නදරෝ සිද්ධ වෙන්නේ. මේ ණය වටිනාකම් ඉක්මනින් අය කරගන්න තමයි පුතේ මෙන්න මේ මුදල් වට්ටම් ලබා දෙන්නේ. ඒක රෝග දායකතේ වෙනස මුදල් වට්ටම් සහ
වෙළඳ වට්ටම් අතර. වෙළඳ වට්ටම් අපි ගිණුම්ගත කරන්නේ නැහැ. මුදල් වට්ටම් අපි ගිණුම්ගත කිරීමක් සිදු කරනවා. රයිට් හරි. ඒතර ඔයාලට මම මේකේ සරලවම පැහැදිලි කරා කොහොමද වට්ටම් ඇති වෙන්නේ කියන කතාව. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒක රිප්ලයි කරනවා. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. රයිට්.